මෙන්න අද දවසේ කරලියට එන අලුත්ම හිතවතී රොටි අයියාගේ රොටිනාංගේ FBI වැනි සාක්ෂි අනාවරණය කරලා තිබියදී එම වාර්තා පසෙ කළා තමන්ට වූම එම වාර්තා පසෙ කළා දේශපාලන එම වාර්තා පසෙ කළා සුරේෂ් පුතේ මේ 3 වසරේ සිංහල කියවීම පොත කියවලා ඉන්න ඔක්කොම ඉස්සෙල්ලා 3 වසරේ සිංහල කියවීම පොත කියවලා ඉන්න ඔය රුපියල් 5000 මේ 6-7000 දුන්නා කියලා ඔය කී දෙන හැම කෙහෙල් මලම කියවන්න එපා කොලය බලාගෙන. ඔයා අමාරුවේ වැටෙනවා. ඔය රොටි අයියා කියන ඒවා අහන්න එපානේ. ළඟ ඉන්නේ උන් දෙන හැම කොල කෑල්ලම හැම මගුලම පටල කියන්න එපා. 3 වසරේ සිංහල පොත කියවලා ඉන්න ඔක්කොම ඉස්සෙල්ලා. වැනි බුද්ධ්‍යංශ ප්‍රදානී අද අමානුෂික විදිහට රඳවාගෙන විමර්ශන කරනවා කියලා මේ CID එක සහ මේ ආණ්ඩුව අපිට කියනවා. ඒ වගේම තමයි අම්මේ ඔය ගාන්ට කියවගත්ත මදෑම අය පුතේ මං හිතුවා ඇඳන් ඉන්න පටි ටිකත් රෝල් වෙයි කියලා. ඔය කියන කියවිල්ලට මේ මම මේ පොඩි උපදේශයක් දෙන්නම්. මුලින්ම ඉස්කෝලේ ගිහින් හිටාම අය පුතේ නැත්තම් එහෙම ඔය වැඩ කරන්න බෑ. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ඔය දේශපාලනේ හරි මොන මගුල් හරි කරන්න පුළුවන්. දෙන කොලයක් හරි බලාගෙන කියවන්න ඉස්කෝලේ ගිහින් ඉන්න එපා. එහෙම නැති වුණොත් අමාරුවේ වැටෙනවා. අනිත් එක ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ රොටි අයියලා ඉතින් ඉන්න හොඳම තුරුම්පු නෝ මේ දාන්නේ හොඳම තුරුම්පුත් මේමනම් මන් දන්නේ මේ ගේම් එක කොහොම ප්ලේ කරන්න කියලා රොටි අයියේ මට හිතා ගන්න බෑ කුමාරි මේ වගේ ජොකියව නම් බස්සන්න එපා අප්පා ඔයාගේ නමට හොඳ නෑනේ රොටි අයියා මේ වගේ තුරුම්පු බස්සන්නේ වගේම ඒ යුද්ධේ දරුණුම කාලේ ණය දෙන්නේ නැහැ කියලා කොන්දේසි දාපු IMF එක අද ඒ කිසිම ප්‍රශ්නයක් නැති සාමකාමී පරිසරයක තියෙන අපේ රටේ IMF එක කිසිම ප්‍රශ්නයක් නැති රටේ හදිසි නීතිය දමාගෙන ඩොලර් මිලියන 2.5යි මුදල් ඩොලර් මිලියන 2.5යි හිනස්සල මරන්න එපා මේ ගාන්ට තිබුණාම ඇති හිනස්සල මරන්න එපා ඩොලර් මිලියන 2.5 ඩොලර් මිලියන 2.5ද ඩොලර් මිලියන එක්ක 2.5 කියන්න නැත්තම් 2.5 කියන්න දෙපැත්තටම නෑ ඔයා වගේ හරි අම්මෝ මට මුදල් අතුරුදහන් දී නොපෙනෙන හැකර්වරයෙක් එක කරා කියලා සමාජයට බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරපු පාස්කු ප්‍රහාරය සම්බන්ධව යුක්තියට වෙන්න ඕනේ. අනේ අම්මෝ විනෝද සමය බැලුවා වගේ නියමයි. අනේ කාට කියන්නද මේ දුක නේද මේ අම්මපා බඩවැල් බකුරු ඉදෙනවා hina වෙලා අවසානයේ කියන්න තියෙන්නේ රොටියා කිර කරා මැරුණා නම් ඔయిత නම්බුයි පුතේ